දන්න දෙයක් තියෙන්න ඕනේ. අනික් මිනිස්සුන්ට අපෙන් ගන්න දෙයක් තියෙන්න ඕනේ. දැන් ළමයි අපේ ජීවිතවලට වටිනාකමක් එන, ඒ කියන්නේ ඉල්ලුමක් හම්බ වෙන විදි ගණනාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ තරුණ කාලේ කොහොමත් ඉල්ලුමක් තියෙනවා. තරුණයි, පෙනුමයි, එහෙම ඉල්ලුමක් තියෙනවා මිනිස්සෙකුගේ ජීවිතේ. හැබැයි මේ ඉල්ලුම කියන එක නැතුව ගියොත් එහෙම අපිව සමාජය ඇතුලේ අවලංගු කාසි වෙනවා. ඒ කියන්නේ කවුරුත් ගණන් ගන්නේ නැහැ. එතකොට අපිටම දැනෙන්න ගන්නවා අපිව කාටවත් වැඩක් නැහැ. අපිට කිසිම වටිනාකමක් නැහැ කියලා. ඒ හින්දා මේ ඉල්ලුම හදා ගන්න ඕනේ. මිනිස්සෙක් ජීවිතේ Tamanට ඉල්ලුමක් හදා ගන්න. දැන් ওই ඉල්ලුම හදා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි, වැදගත්ම පැත්තක් තමයි දැනුම, අධ්‍යාපනය. ඒකෙන් ඉල්ලුම හැදෙනවා. ඒ කියන්නේ දන්න දෙයක් තියෙන්න ඕනේ. අනික් මිනිස්සුන්ට අපෙන් ගන්න දෙයක් තියෙන්න ඕනේ. එතකොට අපේ චරිතයට, අපේ ජීවිතේට අපි දැනුමක් එකතු කරගෙන තියෙනවා නම්, අපෙන් අනික් මිනිස්සුන්ට ප්‍රයෝජනෙට ගන්න දෙයක් අපි එකතු කරගෙන තියෙනවා නම්, අනික් අයට නැති දෙයක් අපි ගාව අපේ ඔළුවේ තියෙනවා නම්, අපිට ඒක තියෙන තාක්කල්, ඒක සමාජයට ඕනේ තාක්කල් අපිට ඉල්ලුමක් හම්බ වෙනවා. දැන් ඔය තරුණ කාලේ ඕගොල්ලන්ට තියෙන, පෙනුමට තියෙන, තරුණ බවට තියෙන, තරුණ ජවයට තියෙන ඉල්ලුම, ඔය එක එක්කෙනා ඕගොල්ලෝ දිහා බලන එක, ඒවා ඔය කාලෙන් පස්සේ නැතුව යනවා. වයසට යනකොට. ඒක බලන්න කෙනෙකුත් නැහැ, මොකෙක්වත් නැහැ. හැබැයි දැනුම තිබුණොත් හැමෝම වයසට ගියත් එයාට ඉල්ලුමක් ඇති වෙනවා. හැමෝගෙම. දැන් මෙහෙම හිතන්නකො දල වශයෙන්. දැන් මම ඕගොල්ලන්ට වැඩිය වයසින් වැඩි. එතකොට ඕගොල්ලන් මට වැඩිය පරම්පරා කීපයකින් වයසෙන් අඩුයි. හැබැයි ඕගොල්ලෝ ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉන්නවා මං කියන එක අහන්න. මගේ පන්තියට එනවා. මාව හොයාගෙන පන්තියට ඇවිල්ලා මං කියන එක අහගෙන මගේ උපදෙස් පිළිපැදගෙන ඉන්නවා. ඒ කියන්නේ මට ඕගොල්ලන්ව මෙතෙන්ට ගෙන්න ගන්න මට ඉල්ලුමක්. ඒ ඉල්ලුම තියෙන්නේ මගේ පෙනුමටවත්, මගේ ජවයේ තරුණ බවටවත් මොකටවත් නෙමෙයි. මම එහෙම තරුණත් නෑ, එහෙම විශේෂ පෙනුමකුත් නෑ. හැබැයි මගේ දැනුමට තමයි ඒ ඉල්ලුම තියෙන්නේ. දැන් මම වයසට ගියත් මගේ දැනුමට ඉල්ලුමක් තියෙනවා. ඒ දැනුම වෙනුවෙන් ඒ ඉල්ලුම හැදිලා ඕගොල්ලෝ මෙතෙන්ට එනවා. මට ඇහුම්කන් දෙනවා සමාජය. දැන් මට වැඩි ඉගෙන ගත්ත තව මහාචාර්යවරු ඉන්නවා. ලෝකේ මහා දැනුම් සම්පත් තියෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන් අපි තාම ප්‍රයෝජනෙට ගන්නවා. අපි ඒගොල්ලෝ කියන ඒවා තාම අහනවා. මැරෙන්න ඔන්න වෙන්න වයසට තියෙන අවුරුදු 90 ගණන් ගිය මිනිස්සුන්ගේ දැනුම තාම අපි ඉල්ලනවා. ඒගොල්ලෝ කියන ඒවාට අපි සවන් දෙනවා. ඇයි? ඒකට ඉල්ලුමක් තියෙන හින්දා. එහෙනම් වයසට ගියත් අවලංගු කාසි වෙන්නේ නැතුව ඉන්න ඕනේ නම්, වයසට ගියත් තරුණ කාලේ වගේම අනික් අයගේ ඉල්ලුම තමන් වෙත ලබා ගන්න ඕනේ නම්, වයසට ගියත් තමන් සමාජයේ වැඩක් තියෙන මිනිහෙක් කියලා තමන්ටම හැඟීමක් ඇති වෙන විදිහට ටිකක් ආඩම්බරයෙන් ඉන්න ඕනේ නම්, අන්න දැනුම එකතු කරගෙන අනික් අයට නැති දැනුමක් හදාගෙන ඒකෙන් සමාජ ඉල්ලුම තමන්ට හදා ගන්නවා. මේක මාර වටින වැඩක්. දැන් එහෙම වුණොත් තමයි වයසට යනකොටත් සමාජයට තමන් ඕන කරන මිනිහෙක් විදිහට තෘප්තිමත්ව ආඩම්බරයෙන් ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔය තරුණ කාලේ ඉවර වෙලා තව ඕගොල්ලෝ අවුරුදු කීපයක් යනකොට ඕගොල්ලන්ට මොකුත් දැනුමක් නැතුව ගියොත් එහෙම කවුරුවත් ඕගොල්ලෝ කියනේව අහන්නේ නැහැ. දැන් ඕගොල්ලෝගේ ගේ වටේ ඉන්න සාමාන්‍ය කිසිම අධ්‍යාපනයක් නැති ඔහෙ එහෙ මෙහෙ යන මිනිස්සෙක් මොනවා හරි කිව්වයි කියලා අහන්නේ නැහනේ. ඒ මිනිස්සෙක් ගාවට ගිහිල්ලා සල්ලි දීලා ඉගෙන ගන්නේ නැහනේ. ඒ මිනිස්සෙක් ගාවට ගිහිල්ලා ඒ මිනිස්සෙක් බඩින්නකොට බැනුම් අහගෙන ඉන්නෙත් නැහනේ. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට ඇහිල්ලා සල්ලි දීලා ඉගෙන ගන්නවා. මෙතෙන්ට ඇවිල්ලා මාව හොයාගෙන එනවා. මෙතෙන්ට ඇවිල්ලා උපදෙස් ගන්නවා. ඒ තියෙන්නේ මගේ තියෙන දැනුමක් හින්දා. මට වැඩි දැනුම තියෙන සමාජයේ මහා දැනුම් කඳු ඉන්නවා. අපි ඔක්කොම ඒ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ මිනිස්සුන්ට ඉල්ලුමක් තියෙනවා අපෙන් ලොකු. ඒ නිසා ඒ මිනිස්සු හැමදාම වැජබී ඉන්නවා. ආඩම්බරයෙන් ඉන්නවා. ඒ නිසා දැනුම එකතු කරගන්න, අනික් අයට නැති දැනුමක් හදාගන්න. එතකොට හැමදාම ජීවිතේට ඉල්ලුමක් තියෙනවා. වයසට ගියත් ඉල්ලුමක් තියෙනවා.